වාහනයක් ගන්න බලන් ඉන්න ගොඩක් කට්ටිය මේ දවස්වල බලාගෙන ඉන්නේ මේ අයවැෑ කියලා ඉවර වෙනකල්. මිලදී ගන්න කට්ටිය වගේම වාහන විකුණන මිනිස්සුත් දැන් බලන් ඉන්නවා වාහන එයාලගේ විකුණන්නේ නැතුව. හැබැයි ඔවුන්ගේ අපේක්ෂාව නම් වාහන ගන්න කට්ටියගේවට වඩා වෙනස්. මොකද විකුණන මිනිස්සු බලන් ඉන්නේ අයවැයෙන් පස්සේ ගාන ටික වැඩි වුණොත් ඒ මිලට තමන්ගේ වාහන විකුණ ගන්න. ඇත්තටම අයවැයෙන් පස්සේ මේ අලුත්තෝ පරණ වාහන මාකට් එකට මොකක් සිද්ධ වෙයිද? ඉතින් අද වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. විශේෂයෙන්ම වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයට යෝජනා 19ක් ලබා දීලා තියෙනවා. වෑන් රථ, ලොරි රථ, ඒ වගේම බස් වලට මේ යෝජනා වලින් යම්කිසි හොඳ දෙයක්ත් වෙන්න ඉඩකඩක් තියෙනවා කියලා තමයි පේන්නේ. ඉතින් ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. පහුගිය පෙබරවාරි මාසයේ ඉඳලා ලංකාවට ආපු වාහන දිහා බැලුවම ගොඩක්ම බලා ගන්න ලැබෙන්නේ මෝටර් රථ. එක එක නීතිමය ගැටලු වගේම ආනයනික බදුත් එක්ක මිල ගණන්ද ඉතා විශාල හින්දා ඉතා ස්වල්ප ප්‍රමාණයක් තමයි ලංකාවට වෑන් ඇවිල්ලා තියෙන්නේ. කාර් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවත් එක්කම ලොකු ගණන් වලින් අද වෙද්දි මිල පහළ ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මේ වෑන් වල කතාව නම් මීට වඩා වෙනස්. අලුත් වෑන් රථ මාකට් එකට එන්නේ නැති හින්දා තාමත් කළු කඩ මිලට තමයි ගොඩක්ම වෑන් විකිනෙන්නේ. කොටින්ම කිව්වොත් Toyota KDH ෆ්ලැට් රූෆ් එක ලංකාවට ගේන්නම විදිහක් නැහැ. විශේෂයෙන්ම හයිස් වෑන් එක ද්විත්වකාර්ය කාණ්ඩයට අයිති එකක් වුණත් මෝටර් ගණයට දාලා තියෙන හින්දා එන්ජින් ධාරිතා බද්ද, සුඛෝපභෝගී බද්ද වගේ දේවල් එකතු වුණාම බදු මුදල විතරක් මනුස්සෙට දරාගන්න බැරි කෝටි ගාණක් වෙනවා. මෙන්න මේ හේතුව හින්දා හයිස් ෆ්ලැට් රූෆ් KDH එක ලංකාවට ආනයනය කරගන්න විදිහක් නැහැ. එතකොට මේ වාහන ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලීමක් කළා තියෙනවා රජයෙන් මේ ගැටලුව निराකරණය කරන්න කියලා. මේ අයවැයෙන් මේ වගේ ප්‍රශ්න විසඳනවා නම් ඇත්තටම හයිස් එකට තියෙන ටැක්ස් එක භාගයට භාගය අම්මාඩු වෙනවා. හයිස් KDH එක ගේන්න බැරි වුණත් GDH හයිස් 223 ඒ වගේම හයිස් කමියුටර් 300 ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ සීට් 13ට වඩා වැඩි වෑන් විතරයි දැනට ලංකාවට ගේන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මේවා ගේද්දිත් යම්කිසි ටෙක්නිකල් ගැටලු කීපයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේකත් රජයට යෝජනාවක් විදිහට ආනයනකරුවෝ ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම ඔන්න ආසන 26ක විතර ජපන් බස් එකක්, ඒ කියන්නේ කෝස්ටර් සිවිලියන් ෆූසෝ එකක් වගේ බස් එකක් ගන්න බලපු කෙනෙක්ට සහ කිලෝමීටර් 4000ට අඩු ලොරියක් ගන්න බලපු කෙනෙක්ට සුබදායි කතාවක් මේ යෝජනාවලියේ තියෙනවා. මේ ආනයනකරුවෝ ඉල්ලීමක් කළා තියෙනවා අවුරුදු 5ක් දක්වා දැනට තියෙන ආනයනික කාලය අවුරුදු 10ක් දක්වා දීර්ඝ කරන්න කියලා. ඒ වගේම තවත් එතුමන්ලගේ යෝජනාවක් තමයි දැන් අවුරුදු 3ක් පරණ වාහනවල කාලය අවුරුදු 5ක් දක්වා වැඩි කරන්න කියලා. විශේෂයෙන්ම හැප්පිලා නැති කිලෝමීටර් ලක්ෂයට අඩුවෙන් දුවපු වාහන මේ විදිහට ගේමු කියලා තමයි ඔවුන් ඉල්ලීම සිදු කරන්නේ. තවත් දෙයක් තමයි පහුගිය පෙබරවාරි වල වාහන ආනයනය ප්‍රකෘති කළත් එම නිකුත් කරපු ගැසට් වල යම් අඩුපාඩු ආයිත් නිවැරදි කිරීම සිදු කරන්න කියලත් ආනයනකරුවෝ රජයෙන් ඉල්ලීමක් සිදු කරලා තියෙනවා. මේ ඉල්ලීම් යෝජනාවලියේ තවත් කැපී පෙනෙනම දෙයක් තමයි වාහන ලියාපදිංචියට තියෙන සීමා කාලය දීර්ඝ කරන්න කියන එක. දැනට තියෙන විදිහට ලංකාවට වාහනයක් ගෙනාවම අනිවාර්යයෙන්ම ඒක ලංකාවේ කෙනෙක්ගේ නමට දවස් 90ක් එහෙම නැත්නම් මාස 3ක් ඇතුළත අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕනේ. කරගන්න බැරි වුණොත් ආනයනකරුවන්ට සිද්ධ වෙනවා රජයට 103ක දඩයක් ගෙවන්න. කොහොම හරි විකුණ ගන්නම බැරි වුණොත් වාහනේ ගෙනාපු රටටම ප්‍රතිඅපනයනය කරන්නත් යම්කිසි කාලයකදී සිද්ධ වෙනවා. හැබැයි ඔවුන්ගේ ඉල්ලීම තියෙන්නේ මේ දවස් 90 සීමාව දවස් 180ක් එහෙමත් නැත්නම් මාස 6ක් දක්වා වැඩි කරන්න කියලා. මේකට හේතු විදිහට එයාලා කියන්නේ අලුත් වාහනයක් ලංකාවට ආවම වරායෙන් නිෂ්කාශනය කරගන්න දවස් 10ක් 12ක් යනවා. ඒ වගේම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට තවත් දවස් කීපයක් යනවා. පාවිච්චි කරපු වාහන ගෙනාව මේවායේ තියෙන අඩුපාඩු ටික හදන්න, ක්ලීන් කරන්න වගේ දේවල් වලට තවත් දවස් ටිකක් ගත වෙනවා. ඔවුන් කියන විදිහට අර දවස් 90න් දවස් 20ක් 25ක්ම අයින් කළා තමයි වාහනේ සේල් එකේ තියෙන කාලෙ මැනගන්න වෙන්නේ. ඒ වගේ පොඩි කාලයකදී විකුණ ගන්න අමාරුයි කියලා තමයි ඔවුන් මේ කාලය වැඩි කරලා ඉල්ලන්නේ. හැබැයි ඉතින් රජය ඇත්තටම ඇයි මේ වගේ දඩ අය කරගන්න ක්‍රියාවලියක් හඳුන්වලා දුන්නේ? මොකද මෙහෙම පාලනයක් කළේ නැත්නම් රටට ඔරොත්තු දෙන්නෙත් නැති විදිහට මේ උන්දල ටික වාහන ගේනවා. හැබැයි මේ දවස් 90න් පස්සේ 3ක දඩයක් වදිනවා කියලා දැනත් සමහර උදවිය වාහන තොග ගණන් සේල් වල පුරවගෙන ඉන්නවා. ආනයනකරුවෝ කියන විදිහට ඔවුන් තරම් මේ මාකට් එකට එක්ස්පර්ට්ලා වෙන කවුරුත් නැහැ. හැබැයි ඉතින් සේල් පුරව ගන්න කලින් මේ ප්‍රශ්නේ වෙනවා කියලා දැකලා නැති එක තමයි ඇත්තටම ඉතින් පුදුමෙට කාරණාව. දැන් වෙලා තියෙන ඇත්තම කතාව තමයි ගාන කීයට ආවත් කමක් නැහැ කියලා හිතපු කට්ටිය දැන් වාහන අරන් ඉවරයි. මිල අඩු වුණාම වාහන ගන්න බලන් ඉන්න කට්ටිය විතරයි දැන් ඉතුරු වෙලා ඉන්නේ. ඉල්ලුම විශාල වශයෙන් අඩු වෙලා. හැබැයි සේල් වල වාහන පුරවලා. එතකොට ඉතින් කරන්න වෙන්නේ එයාලගේ ලාභෙන් ටික හරි අඩු කරලා ගෙනාපු වාහන ටික විකුණන්න. ආනයනකරුවන්ට එයාලගේ පැත්තෙන් අවාසියක් වගේ පෙනුනත්
වාහනයක් ගන්න බලන් ඉන්න පාරිභෝගිකයන්ට නම් මෙහෙම මිල අඩු වෙන එක ඇත්තටම විශාල අස්වැසිල්ලක්. ඉතින් මේ ගැන ඔයාගේ අදහස මොකද්ද? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඒ වගේම channel එකත් අපේ subscribe කරලා තියාගන්න. ඔයාලට සුබ දවසක්.